දෙමෝපියෝ දන්නේ ටිකයි විදුහල්පති ඉන්න වෙන තැනක මේකේ ગેප් එකක් තියාගෙන ගියොත් අපිට නෑ. ඒතකොට මේකේ ગેප් එක ඒ දැනුම අතර මේ අවබෝධයේ ગેප් එක අඩු වුණොත් තමයි පරතරය අඩු වුණොත් තමයි ගැටුමක් නැතුව යන්න පුළුවන්. ඒතකොට දැන් ඔයාලා දන්නවා පළවෙනි වාරයේ මේක විතරයි කියන්නේ. එහෙනම් ප්‍රින්සිපල්ට ඇවිල්ලා කරදර කරන්නේ නෑ. ඕ අනිත් සර් මං ආස මේකට. ඒක නෑ. ඒක දෙන්න. එහෙම දෙන්න බෑ. මෙන්න මේ ටික තමයි දෙන්නේ. එතකොට මේ වැඩිදුර අධ්‍යාපන මොඩියුල මෙන්න මේ ආකාරයට එනවා. ලස්සනට තියෙනවා. මේ ගණිතයේ වැඩිදුර අධ්‍යාපන මොඩියුලේ නම තමයි මේ පළවෙනි වාරයේ තියෙන සංඛ්‍යා සමග සෙල්ලම් කරමු කියන්නේ. විද්‍යාව වැඩිදුර අධ්‍යාපන මොඩියුලේ කියලා කියන්නේ නැහැ. ඒ වැඩිදුර අධ්‍යාපනය කරන්නේ මොකක්ද කියන නිශ්චිත මොඩියුල් එක මෙතන නම් කරලා තියෙනවා. ඉතිහාසය. ජීවයේ කතන්දරය. ඔයාලට පැහැදිලිද? එතකොට මේ ඉතිහාසයේ ඇතුලේ ජීවයේ පරිණාමය වුණේ මොන කැලලද කියන එක වැඩිදුර අධ්‍යාපන කැලල තමයි වැඩිදුර අධ්‍යාපන මොඩියුල් එකේ තියෙන්නේ. ඒකට ඒකට නම ඒ වැඩිදුර අධ්‍යාපනයේ මොඩියුල් එකේ නම තමයි මේ තියෙන්නේ. අර නිකාම්ම සිල්ලරට කියන්නේ ඉතිහාසයේ තියෙන වැඩිදුර අධ්‍යාපන මොඩියුල් එක මේක කියලා නේ. ඒකටත් නමක් තියෙනවා. මේ පෙළ පොතේ නම එනවා. මේ මොඩියුල් එකේ නම ගහලා වෙනවා. ඒකට මේ ජීවිතය සඳහා තාක්ෂණය කියන එක ඒක විවහාරික විෂයන් ටිකක් තියෙන විවහාරික තාක්ෂණ වේදයක් තියෙන්නේ. ඒකට තේ කර්මාන්තයේ පොල් මැණික් හා ස්වර්ණාභරණ ජලජ සම්පත් විදුලිය හා ඉලෙක්ට්‍රොනික කියන දේවල් වලින් තමයි. එතකොට ඔයාලට වැඩිදුර අධ්‍යාපන විෂය කීයක් විතර තියෙනවද ඔක්කොම බැලුවාට පස්සේ? මේ 6ට අදාළව කීයක් තියෙනවද? ඈ 10ක් තියෙනවා. 10ක් තියෙනවා. අනිවාර්ය විෂයන් 5ට 6ට අදාළව 10ක් හදාරන්න තෝරගන්න හැකියාවක් තියෙනවා. මේ පොල් මැණික් වර්ණාව තෝරගන්න හැකියාවක් තියෙනවා. මේවා පාසල් වෙත ලබා දෙන්න මේ වෙන විට ජාතික පාසල් වල නම් දරුවෝ 2000ක් වැඩි ඉන්න පාසල් වලට මේකට පාසල් මට්ටමේ පොත්පත් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි අනිත් පාසල් වලට ලබා දීපු නියමිත මොඩියුලර් කොටස් කාර්යාලයකට ලැබිලා දෙනවා. ඒවා අනිවාර්යයෙන්ම ලබා දෙනවා. ඒ ඔස්සේ මේක ගෙනියන්න හැකියාව තියෙනවා. පැහැදිලිද? දැන් කාට හරි ඕන නම් මම භාෂාවක් මට වැඩි දුර හදාරන්න ඕන. එයාට තියෙන ඒකේ නම මොකක්ද? සාහිත්‍ය උපත කියලා පොඩි කොටසක් එනවා. ඒක තමයි මේ වැඩිපුර ක්‍රෙඩිට් එක පේ ගන්න. දැන් පරිවර්තනීය කුසලතාවක් තියෙනවානේ. ඒකෙත් ගාණක් තිබුණානේ පරිවර්තනීය කුසලතාව. ඒකේ පළවෙනි වාරයට අපිට කරන්න හම් වෙන්නේ මුද්‍රණය කරලා තියෙන්නේ ගෝලීය අධ්‍යයනයේ සමාජ සත්කාර සේවා කියන එකයි විතරයි. මෙන්න මේ නෙමෙයි. ගෝලීය අධ්‍යාපනයයි සමාජ සත්කාර සේවා කියන එකයි වෙන්නේ. එතකොට විදුහල්පතිතුමාට කර්තන කරලා වැඩක් නැහැ. කීර්තියක් කුසලතාව සඳහා මට සෞඛ්‍ය හා ක්‍රීඩා දෙන්න කියලා. පළවෙනි වාරේ වැඩක් තියෙන කතා කරලා එහෙනම් ගෝලීය අධ්‍යයනය සහ සමාජ සේවා කියන එක තමයි පළවෙනි වාරේ මේක කරන්න පුළුවන්. පළවෙනි වාරේ පාසලකින් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒකයි. මම මේ නිතරම කියන්නේ මේ දැනුම ගැප් එක අඩු කරමු. මොකද ගැටුමක් නැතුව අපිට දරුවෝ ඒ දැනුම තිබ්බොත් තමයි අපිට මේක ලස්සනට අපිට ගිහිල්ලා ලස්සන අධ්‍යාපන ප්‍රතිසංස් කරන්න අපි බලාපොරොත්තු වෙන ඉලක්කයට යන්න පුළුවන්. මේ දේවල් දැනකට ගියොත් අර දැනකට ගියොත් අතරගම නොදැන ගියොත් අතරම කියනවා. ඒක තමයි මේ දැනුවත් ගන්න ඔයගොල්ලන් හදාරන්න දෙන්නේ. මෙන්න මේ කියන කීපේ තීරයක් කුසලතාවට අදාළව ගෝලීය අධ්‍යාපනය සමාජ සේවාව කියන පළවෙනි වාරයේ විතරයි මේ ප්‍රශ්නේ. ඊට පස්සේ අදාරන්න පුළුවන්. මේ දේ මේ කහ පාට දාලා දෙන්න. ඒ අර අනිවාර්ය යන අත්‍යවශ්‍ය මොඩියුල්. ගෝලීය අධ්‍යාපනය හා සමාජ සත්කාර සේවාව විතරයි පළවෙනි වාරයේ හදාරන්න පුළුවන්. අන්න ඒවටත් නම් තියෙනවා අර කිව්වා. ගෝලීය අධ්‍යාපනය මොකද්ද? විවිධත්වයේ තුල ජීවත් වීම කියලා තාම කුංචි සරල තුමට මොඩියුල් එකක් තියෙනවා. සමාජ සත්කාරක ඒවා කියන එක මෙන්න වගේ කුංචි මොඩියුල් ටිකක් තියෙනවා. ඉතින් මේකෙන් දෙකක් අරගෙන මේ පහෙන් දෙකක් අරගෙන හදාරන්න පුළුවන්. මනුසත් මෙහෙවර උස පෙරුණු සිනහවට ආදරේ දෑ දිවිසරියට සුසවිය කපලාව සතුරු හෙට. සමහර මේ මොඩියුල් පළාත් මට්ටමින් සමහර ඒවා වුණු කරලා තියෙනවා සමහර පළාත්වල සමහර පළාත්වල වුණු වෙලා නැති වෙන්න පුළුවන්. ඒකට ඒ අනුව පාසල විසින් කල්පනාකරණය කරන ක්‍රමවේදයක් අනුව මේකෙනුත් දෙකක් දරුවෙකුට දෙන්න පුළුවන්. ඉතුරු ඒවා අනිවාර්යෙන් 2 සහ 3 වාරවලදී ඕන දෙයක් තෝරගන්න පුළුවන්. අපිට මේක ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කරන්න මේ ටික මම හිතනවා හොඳටම ප්‍රමාණවත් කියලා දරුවෙකුට තෝරගන්න. ඉතින් මේවත් එක්ක අපි පළවෙනි වාරේ අපි දරුවන්ට ගිහිල්ලා කියන්න දරුවොත් අනිවාර්යෙන් දැනුවත් වෙන්න ඕනේ. ගුරුවරු විද්‍යාල්පති සියලු දෙනා දැනුවත් වෙන්න ඕනේ. අපිට පරිවර්තනීය කුසලතා හම්බෙන්නේ මෙන්න මේ පහ විතරයි.
මේ පහෙන් තමයි අපි පළවෙනි වාරය රන් කරන්නේ. පැහැදිලිද? හරි. මේක තමයි සාරාංශය. අපේ දරුවෝ ඉන්නේ කනිෂ්ඨ ද්විතීක අධ්‍යාපනයේ, ඒ කියන්නේ 6 9 කියන්නේ කනිෂ්ඨ ද්විතීක අධ්‍යාපනයේ. ඒක තමයි අපේ දරුවෝ ඉන්නේ. මේක තමයි සාරාංශය. මොනවද? විෂයන් 14ක් හදාරන්න ඕනි. ක්‍රීඩා හා සමිති සමාගම් සහභාගීත්වයේ පමණි. එතකොට ඔක්කොම 15යි. ක්‍රෙඩිට් 30ක් උපය ගන්න. ඊළඟට සෑම අනිවාර්ය විෂයකටම වැඩිදුර අධ්‍යාපන මොඩියුලයක් තියෙනවා. එකකට ක්‍රෙඩිට් එක ගානේ උපරිම සම්භාර 3ක් වාරයකට ගන්න ඕනේ. දැන් මේක පළවෙනි වාරයට අදාළව කොහොමද? අපිට තියෙන්නේ ඔක්කොටම තියෙනවද? නැහැ. මේන් සබ්ජෙක්ට් ඒ කියන්නේ මුළු අනිවාර්ය විෂය 17ක්ම තියෙනවා. දැන් මේක තියෙනවා සෑම අනිවාර්ය විෂයකටම වැඩිදුර අධ්‍යාපන මොඩියුලක් තියෙනවා. දැන් පළවෙනි වාරේ තියෙනවද? නැහැ. 6කට විතරයි තියෙන්නේ. ඒ 6 ඇතුලේ තියෙන එකක් තමයි පළවෙනි. ඊට පස්සේ තියෙනවා. හරි. ඊළඟට තීව්‍ර කුසලතා මොඩියුල දෙකක් ක්‍රෙඩිට් දෙකක් ලබා ගන්න පුළුවන්. එක් වාරයකට ක්‍රෙඩිට් 2.35. එතකොට මේකේ මොකද්ද මම කිව්වේ විශේෂයෙන්? මේකෙත් පළවෙනි වාරේදී හදාරන්න පුළුවන්. අර මං කියලා දීපු දෙක විතරයි. ඊට පස්සේ දෙවෙනි තුන්වෙනි වාර වෙනකොට ඕගලන්ට අනිවාර්යෙන් පාසල් වලට මේ දේවල් ලැබෙනවා. ඊට පස්සේ අපිට හදාරන්න පුළුවන්. හැබැයි මේ කියන දේවල් පළවෙනි වාරේ ස්ටාර්ට් කරගෙන යන්න ආරම්භ කරන්න දරුවන්ට හොඳටම ප්‍රමාණවත්. ඒ ඉඳන් අපි ඉස්සරහට යන්න පුළුවන්. කිසිම දෙයක් මගහැරෙන එකක් නැහැ කියලා විශ්වාසය. අපිට 2 3 යනකොට මේවා ලස්සනට අපිට අදාළලා වර්ෂය අවසන් කරලා 6න් 7ට දරුවෙක්ට යන්න පුළුවන් කියලා විශ්වාසය. හරි. මෙන්න අනිත් කතන්දර. ශේමාලා ප්‍රතිසංස්කෘතියේ කාලය. අර මං ගෝනේ මොඩියුලයක් තියෙනවා කියලා. මොඩියුලයක් යම් යුනිට් එකක් ඒකකයක් තියෙනවා කියලා. ඒ ඒකකයක් ඒ මොඩියුල් එකක් සම්පූර්ණ කරන්න කාලය කොච්චරක් යනවද? ඉස්කෝලෙන් පැය වලින් ගත්තොත් පැය 10ක් පුරා උගන්වන්න. අපි හිතමු මැණික්කා ස්වර්ණාභරණ කියලා. මේ මැණික්කා ස්වර්ණාභරණ කියන කොටස ඉවර වෙන්න පැය 10ක් යනවා. පැය 10ක අධ්‍යයන කාල සීමාවකින් පස්සේ තමයි මේ මොඩියුල් එක ක්‍රෙඩිට් දෙකක විෂයක් නංවත්. පැය 20 විතර කාල පරිච්ඡේදයක් අවසානයේ තමයි මේ මොඩියුල්. ඊළඟට මොඩියුලයක් සම්පූර්ණ කිරීමෙන් පසු සිසුන්ට ක්‍රෙඩිට් එකක්. ඒ කියන්නේ සම්භාර එකක් උපය ගන්න පුළුවන්. කියන්නේ එක මොඩියුල් එකක් කියලා කියන්නේ එක ක්‍රෙඩිට් එකක්. මොඩියුල් දෙකක් කියලා කියන්නේ ක්‍රෙඩිට් එකක්. මොඩියුල් තුනක් කියන්නේ ක්‍රෙඩිට් තුනක්. කියන්නේ ගණිතය වගේ නම් මොඩියුල් තුනක් තමයි එකට තියෙන්නේ. එතකොට එතන ක්‍රෙඩිට් තුනක් තියෙනවා. කාලසටහනේ එක කාල පරිච්ඡේදයක් කියද දැන්? අලුතෙන්. විනාඩි 50ක් ඇවිල්ලා තියෙනවා. විනාඩි 50ක් ඇවිල්ලා තියෙනවා අලුත් කාලච්ඡේදයක්. කියන්නේ මොකක්ද වෙලා තියෙන්නේ දැන්? දැන් අපි කතිකාවතක් තියෙනවා. දැන් කාලය වැඩි වෙලා. ඒ කියන්නේ පාසල 2 විතර වෙනකන් 2 වෙනකන් තියන්න ඕනි. පාසල එතකොට තමයි පට්ටි කොට. 2 වෙනකන් කියන්න විනාඩි 50 කාලෙ දියක් තියෙනවද? කාලච්ඡේද 7ක් ක්‍රියාත්මක වෙනවා වාරේ. දවසකට. ඊට පස්සේ මොඩියුලයක් සම්පූර්ණ කිරීමට සන්දර්භයේ தත්ත්වය ලබා දෙන කාලච්ඡේද ගන්න නම්‍යශීලී හැක සිසුන්ට වාරයකට 35ක්. ඒ කියන්නේ මේක පාසල් මට්ටමින් නම්‍යශීලීව මේ කාලච්ඡේද හදලා ඉවරලා මේක අර පරණ කාලසටහන වගේ නෙමෙයි. අලුතෙන් මේක විදුහල් ප්‍රතිපත්ති කළමනාකරන මණ්ඩලේ ඒක ගාන්න මේ යන විදිය Tamante තියෙන සම්පත් ගුරුවරුන්ගේ පුහුණු ගුරුවරු සංඛ්‍යාව මේ වගේ දේවල් එක කළමනාකරණය කරලා ඉවර වෙලා ඒ කාලච්ඡේද හදලා කොහොම හරි අවසාන තුන් වාරයකට ක්‍රෙඩිට් 35ක් සම්පූර්ණ කරගන්න ඕනේ. පැහැදිලිද? අනිවාර්යයෙන් 30යි, වැඩිදුරකින් 3යි, තීව්‍රයක් කුසලතා එහෙම නැත්නම් පරිවර්තනීය කුසලතා කියන එකකින් 2යි ඔක්කොම 35ක් සම්පූර්ණ කරගන්න ඕනේ. පැහැදිලිද? විෂයමාලා ප්‍රතිසංස්කරණයේ විශේෂ ලක්ෂණ. මෙන්න මේ ටික තමයි මේවත් දැනගන්න ඕනේ. ඒ කියන්නේ මේ 2026 වර්ෂයේ තමයි මේ විෂයමාලා ප්‍රතිසංස්කරණය කරන්න පටන් ගන්න. ඒක මුලින්ම ක්‍රියාත්මක තලයට ගේන වර්ෂය තමයි 2026 වර්ෂය කියන්නේ. මේක ඒකට හැම පන්තියකටම දෙනවද? මේක හැම පන්තියකටම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මුලින්ම 2026 දී ක්‍රියාත්මක වෙන්නේ 1 හා 6 ශ්‍රේණි කියන එකට විතරයි මුලින්ම ක්‍රියාත්මක වෙන්නේ. ආයි ලබන අවුරුද්දේ ආයි මොකක්ද ක්‍රියාත්මක වෙන්නේ? 2 සහ 7 ශ්‍රේණි වලට තමයි. ඕවගේ තමයි ඉස්සරහට හැදෙන්නේ. අපිට 2026 වර්ෂයේ 1 සහ 6 ශ්‍රේණි විතරයි. ඔයගොල්ලන්ට අදාළ 6 ශ්‍රේණියේ දුවලා පුතාලා ඉන්න දෙමව්පියෝ එයාලගේ එකක් දෙන 2026 දී අත් වෙනවා. ඊළඟ අවුරුද්දේ තමයි 7 වර්ෂ. එතකොට සෑම කාලච්ඡේදයක්ම විනාඩි 50යි. පාසල පැවැත්වීමේ කාලය විනාඩි 30කින් දීර්ඝ කරනවා. ඉස්සෙල්ලා කියනද පාසලක් නිමා වුණේ 1:30ට. දැන් එතකොට යෝජනා කරලා තිනවා
දෙක වෙනකම් පාසල තියනවා කියලා යෝජනා කරලා දිනවා. පාසල පැවැත්වීමේ කාලය විනාඩි 30කින් දීර්ඝ කරනවා කියලා. ඒවත් ඔයගලන්ට අනුගත වෙන්න තියෙන කාරණා, දරුවෝ අනුගත වෙන කාරණා, ඒක නව ප්‍රතිසංස්කරණත් එක්ක ඒ වගේ දැන් සිද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ මම කිව්වා ඉස්සර අපි විභාග දෙනවා කලාප කාර්යාලය විභාගයක් තියෙන එක්ක පළාත් එකෙන් දෙනවා එක්ක ජාතික මට්ටමින් තියෙන්න පුළුවන් ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්. දැන් මේ අපිට විභාගයක් එන්නේ කවද්ද? 6 වසරේදී ජාතික මට්ටම විභාග කියලා එකක් දෙනවද? නැහැ. 7 තියෙනවද? 8 තියෙනවද? නැහැ. ළමයෙකුට ජාතික මට්ටමේ විභාගයක් හම්බෙන්නේ කවුද? නැද්ද? 9 වසරේදී හම්බ. මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ O level විභාගය සාමාන්‍ය පෙළ විභාගයක් එන්නේ 2029. ඒකයි මම 2029 කියන දෙයක් ගැන දැන් කතා කරන්න යන්නේ නැහැ. මොකද ඒවත් කිව්වොත් මේක 6 වසර දෙමව්පියන්ට පැටලෙනවා. මොකද අපි දැනගන්න ඕනේ අපිට අදාළ දේ කාරණේ විතරයි. ඒකින්ද ඒ පැත්ත කතා කරන්නේ 9 ශ්‍රේණියේදී විභාගයක් තියෙනවා කියලා දැනගත්තාම නැත්තම් මොකද දරුවෝ අහන්න පුළුවන්. දැන් පුරුද්දට අමල කාන්තරට විභාග කොහොමද? දැන් විභාග වලින් පත්‍යයන් වෙලා හෙම්පත් වෙලා අර රත්ත්‍ය චැකින් වගේ දෙමව්පියෝ තාම විභාග හොයනවා වෙන්න පුළුවන්. ඒ ඇත්තටම හොඳ ජාතික මට්ටමේ විභාගයක් එන්නේ 9 වසරේදී. ඒ 9 වසරේදී කරන විභාගයේ සාක්ෂරතාවය අංකණය සුවිශේෂී ක්ෂේත්‍රයක් ඔස්සේ වැඩිදුර අධ්‍යාපනය කිරීමට පෙළඹීම කියන කාරණා තුන තමයි චෙක් කරලා බලන්නේ පරීක්ෂා කරන්නේ. මේ කියන්නේ 9 ශ්‍රේණිය. ඊට පස්සේ 9 ශ්‍රේණිය කරාට පස්සේ සිසුන්හට අධ්‍යයන හෝ වෘත්තීය ධාරාව යන්න පුළුවන්. ඒ කියලා කියන්නේ එක්කෝ අධ්‍යයන ධාරාව කියලා කියන්නේ සරලව කියනවා නම් දැන් ගණිතය, වාණිජය, කලාව වගේ ඒව යන්න නැත්නම් වෘත්තීය විෂය ධාරාවක් ඔස්සේ වෘත්තීය තාක්ෂණ පැත්තට ඉස්සරහට යන අවස්ථාව සලකලා දෙනවා. මෙන්න මේ තියෙන විභාගය 9 වසරේ. පැහැදිලිද? ඒවා 6 7 8ට අදාළ නැහැ. මේක තව කල් ගිහිල්ලා සිද්ධ වෙන දෙයක්. එතකොට අපසර සාපේල විභාගයේ ප්‍රතිසංස්කරණයටදී මම කිව්වා 2029 වර්ෂයේ තමයි සිද්ධ වෙන්නේ. සස්පෙලක් කියන්නේ කවද්ද? සස්පෙල විභාගයක් කියන්නේ 2031 දී. එහෙනම් ඒ ගැන අපි කතා කරලා 2031 කියන අපි ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්. එතකොට ඒ ගැන අපි කතා කරන්න දෙයක් නැහැ. මේක තාම යෝජිත මට්ටමේ තියෙන්නේ. නමුත් හදලා තියෙනවා යම් හේතුම්පත් හදලා තියෙනවා. නමුත් 31 දී ක්‍රියාත්මක වෙන්නේ. අපි මේ ගැන දෙමව්පියෝ දැනුවත් කරන එක මම හිතනවා ඵල රහිතයි කියලා. අපිට දැනුවත් වෙන්න ඕනේ අපිට අදාළ ටික. මම නිකන් මතකයකට කිව්වේ ඔයගොල්ලන්ගෙන් බස් එකේ යනකොට පාරේ යනකොට අල්ලම ගෙදර කවුරු හරි ආවොත් දැනගන්න 29 O level 31 A level. හරි. දැන් අර ක්‍රෙඩිට් එක උපය ගන්න කොතනින්ද කියලා ආවනේ. මේ ක්‍රෙඩිට් එකක් ළමයෙක් ගන්න කොහොමද? ටීචර් කොහොමද ක්‍රෙඩිට් එකක් දෙන්නේ කොහොමද කියලා. මම මේ ඇගීම තක්සේරුව කියන එක කතා කරන්න කලින් මේක ඉතාලම සරල මට්ටමින් තියෙන්නේ. මේක ගුරුවරයෙක් තේරුම් ගත යුතු මට්ටමක නෑ. දෙමව්පියෙක් තේරුම් ගත යුතු ඉතාලම සරල කෑල්ල විතරයි මේක අන්තර්ගත කරලා. එතකොට මේ ඇගීම තක්සේරුව පටන් ගන්න කලින් මම කියන්නම්. එතකොට මේ අපි සිංහල මාධ්‍ය අධ්‍යාපනය ගැන කතා කරේ අපි. එතකොට ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයෙන් දරුවෝ මේ විෂය මාලාව හදාගන්න. ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයේ තියෙන පාසල් ලංකාවේ කියනවා. එතකොට අපේ ප්‍රවණතාවයක් සමානලාට තිබුණා. අර වාර විභාගවලදී ලකුණු බලන හින්දා දෙමව්පියෝ දරුවෝ බයයි ඉංග්‍රීසි මාධ්‍ය කියන්නේ අපි කියන්නේ ඒක ද්විභාෂා අධ්‍යාපනය කියලා. සාමාන්‍ය වහරේ කියන්නේ ඉංග්‍රීසි මීඩියම් කියලා. ඒකට ඒක හදාරන්න දරුවන්ගේ පොඩි මැලිකමක් තිබුණා මේ විභාග වලට ලකුණු ගන්න බයයි. මොකද ඉංග්‍රීසි මීඩියම් හදාන්න දරුවෝ ඉංග්‍රීසි මීඩියම් හදාන්න එක දරුවෙකුයි සිංහල මීඩියම් හදාන්න එක දරුවෙකුයි හිටියොත් පොඩි ප්‍රශ්නයක් තිබුණා. වාර විභාගයේ අවසානයේ අපි උදාහරණයක් විදිහට ගන්නවා සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය. සිංහල මීඩියම් හදාරපු දරුවන්ට ලකුණු 80ක් විතර දෙන්න පුළුවන්. අර ළමයාට ලකුණු 30ක් විතර දෙන්න පුළුවන්. මෙන්න මේ ශිෂ්‍යත්වයේ හොඳට ටෙම්පරාදු වෙලා ශිෂ්‍යත්ව පන්ති ගිහිල්ලා ආපු ළමයා. හැබැයි අරයට සෞඛ්‍ය බැරි හින්දා නෙමෙයි අර ලකුණු තියෙන ඉංග්‍රීසි බැරි හින්දා. ඉතින් ඕකට දෙමව්පියෝ බලලා සිංහල ඉගෙනවන අපේ කොල්ලා ලකුණු 80ක් විතර ගන්නවා. දැන් ඉංග්‍රීසි මීඩියම් වලට ඇවිල්ලා ලකුණු ඇවිල්ලා තියෙන ලකුණු 30යි කියලා. ඉතින් මේ කතන්දරේ නැති වෙනවා. මේකත් එක්ක මොකද දැන් විභාග නැහැ. දරුවන්ට නිදාසේ ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා. විභාගයක් නැහැ. ක්‍රෙඩිට් එකක් තමයි උපය ගන්න ඉන්නේ. දරුවෙකුට අර ඉංග්‍රීසි මීඩියම් එහෙම නැත්නම් ද්විභාෂා අධ්‍යාපනය හදාරන්න තිබ්බ අවස්ථාව බාධකේ අර පොඩි විචිකිච්ඡාවයි කියලා මේක දැන් නිදාසේ හදාරන්න අවස්ථාවක් හම්බෙලා තියෙනවා. ඉතින් කවුරු හරි දරුවෙක් ඉංග්‍රීසි මීඩියම් වල
ඒ ද්විභාෂා අධ්‍යාපනය හදාරන කිසි ප්‍රශ්නයක් නැහැ. විභාගයක් නැති හින්දා සංසන්දනය කරන්න මොකුත් නැති හින්දා ක්‍රෙඩිට් එකක් උපය ගන්න ඕන හින්දා මම පුද්ගලිකව විශ්වාස කරනවා ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ද්විභාෂා අධ්‍යාපනයට යන්න පුළුවන් නම් දරුවෙකුට හොඳයි. මම මේක ප්‍රචලිත කරන්න ඒක කිව්වේ. මොකද ඒක දරුවටත් හොඳයි කාටත් හොඳයි. ඒක කරනවා නම් පොඩි අවස්ථාවක් තියෙනවා කලින්ට වඩා. කලින් අර ලකුණුත් එක්ක තිබ්බ අවස්ථාවට වඩා දරුවෝ බය වුණා, දෙමව්පියෝ බය වුණා. සමහරට දෙමව්පියෝ බය වෙලා තමයි දරුවාට කියන්නේ ඉංග්‍රීසි මීඩියම් වලින් සිංහල මීඩියම් වලට මාරු කරන්නේ. ඒ විභාගේ ලකුණු අඩුයි. ලකුණු 50යි 20යි 40යි. දැන් මේක එහෙම ගන්න අපිට පුළුවන් දරුවෙකුට නිදහසේ හදාරන්න. ඒක මම මේක අතිරේකව මගේ පුද්ගලික අදහසක් විදිහට කිව්වේ. පක්ෂේරුවා හැදීම ඒ මට්ටමට වෙනස් වෙනවා. හරි. මේ වචනවල තේරුම් දෙමාපියන්ට වැඩක් නැහැ. මේක ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට දැනගන්න ඕනේ වචන දෙයක්. නමුත් මේ වචන දෙක නොදාගෙන ඉඳන් දැන් මේ මම අර ක්‍රෙඩිට් දෙකක් උපය ගන්න කිව්වා. ක්‍රෙඩිට් උපය ගන්න කියලා කිව්වනේ අර සම්මානයක් උපය ගන්න ඕනේ කියලා සම්මාන 35ක් උපය ගන්න ඕනේ කියලා. මෙන්න මේ සම්මාන උපය ගන්නේ මෙන්න මේ ඇගීම් දෙක කරලා ගුරුවරු තමයි මේ ඇගීම් දෙක කරන්නේ. ඒක ඔයගලන්ට ඕන නෑ මේක මොකද්ද කියලා දැනගන්න. මෙන්න මේ වගේ ඇගීම් දෙකක් තියෙනවා. මේ ඇගීම් දෙක කරලා තමයි කරන්නේ. මේ වචනේ අපි සම්භාවන අපිට වැඩක් නැහැ. දෙමව්පියන්ට අපිට වැඩක් නැහැ. සම්භාවන ඇගීමක් කියලා කියන අපි හිතමුකෝ උදාහරණයක් ගන්නවා මැණික් හා ස්වර්ණාභ. ටීචර් මොඩියුල් එක කරගෙන යනවා. ළමයා ඉගෙනගෙන යනවා. යන අතර වාරයේදී ළමයා එක තැනකදී බලනවා ටෙස්ට් එකක් කරලා බලනවා මේ ළමයා මේක හරියට කරගෙන යනවද කියලා මැණික් හා ස්වර්ණාභ. ඒ වගේ ටෙස්ට් 3ක් විතර කරනවා. ඒකට තමයි මේ සම්භාවන ඇගීම කියලා කියන්නේ. ක්‍රියාවලිය අතර වාරයේදී ටෙස්ට් කරලා බලනවා. ඒ ටෙස්ට් කරලා බලලා යම් ලකුණු ප්‍රමාණයක් දෙනවා. ඊට පස්සේ අපි දැන් සාමාන්‍ය වාර විභාගෙට කියන්නේ. ඒ වගේ ඒක ඔක්කොම මැණික් හා ස්වර්ණාභරණ මොඩියුල් එක දුන්නාට පස්සේ එක ටෙස්ට් එකක් දීලා බලනවා ළමයා හරියටම මේ මොඩියුල් එක කරලා දෙනවා. ඒකටත් පොඩි ලකුණු ප්‍රමාණයක් දීලා ඒ ලකුණු දෙක දෙකට එකතු කරලා තමයි අර ක්‍රෙඩිට් එක ගන්න සලස්වන්නේ. හරි. ටිකක් උදාහරණයක් කිව්වොත් අපි හිතනවා ගාල්ලේ ඉඳලා කොළඹ යනවා කියලා අපි කල්පනා කරනවා. ළමයි. මම මේ අර සම්භාවන සම්පින්ඩිත ඇගීම තමයි මම කියන්නේ. අපි කොළඹ ගාල්ලේ ඉඳලා කොළඹට යනවා. බස් එක යන්නේ ගාල්ල පාරේ යනවා. ඒතර මේ කොහෙද? කොහෙද? ගාල්ල කොටුවල. හරිද? ඊට පස්සේ අපි යනවා. බස් එකේ යනවා සමහරට ඉන්දක් ගිහිල්ලා. ඉන්ද ගිහිල්ලා ඇහැරනකොට මේ වගේ හරියකට ආවත් කොයි හරියද? අම්බලන්ගොඩ. ආයි අම්බලන්ගොඩ කියලා ඉඳින්ද ආයි ඉඳා ගන්නවා කොළඹට දුරයි තාම ඇවිල්ලා නැහැ කියලා. මේ කොයි හරියද? එක පාටම ඇහැරෙනවා. ලයිට් හවුස් එකක් එහෙම දකින්නවා. කොයි හරියද මේ? ඈ? බේරුවල. එතකොට දැන් මෙහෙ යන්න නැතුව ගාල්ල ඉඳලා යනකොට එක පාටම ඇහැරෙනකොට අපිට හම්බ වෙනවා ගොඩපිටිය ජාතික පාසල හරි අකුරස්සේ කලාප කාර්යාලයෙදී හම්බ වෙනවා. අපි යන්නේ නිවැරදි පාරද? දැන් ටක් ගාලා හැරිච්ච ගමන් බස් එකෙන් බහලා යනවා අපි නිවැරදි පාරේ යන්නේ. අන්න ඒකට තමයි ටෙස්ට් එක කරන්නේ. මැණික් හා ස්වර්ණාභරණ ඉගෙන ගන්නකොටම ටීචර් ටෙස්ට් එකක් කරලා බලනවා යම් තැනකදී මෙයා මේ ටික ඉගෙන ගත්තාද නැද්ද කියලා. ඒව තමයි මේ යන පාත් එකේ යනවද කියලා බලන්නේ. නැත්තම් අපි ගාල් යනවා කියලා වෙන කොහේ හරි පාරක තමයි යන්නේ. ඒක නවත්තන්න තමයි අර එක කරන්නේ. ඊළඟට ඉතින් බේරුවට යනවා. ඊට පස්සේ කොහෙද හම්බෙන්නේ මේ කොයි හරියද? අලුතර. ඔය තමයි මේ ටෙස්ටිං. අලුතර බෝධිය දැක්කම පාරේ යනකොට එකයි හම්බෙන්නේ. එතකොට අපිට මේ නිශ්චය කරගන්න පුළුවන් දැන් ගාල් ඉඳලා යනවා තමයි කියලා නේ. කොළඹ යනවා කියලා තමයි අඳුර ගන්න පුළුවන්. මේ කොයි හරියද? ඇස් දෙක වහගෙන හිටියත් මෙතන අඳුර ගන්න පුළුවන් දැන් කොයි හරියටද ඇවිල්ලාද කියලා. දැන් ඉතින් ඇත්ත ඇරලා බලන්න එක කලුතර බේරුවල අම්බලන්ගොඩ දැන් ඇසුත් වහගෙන හිටියොත් දැන් කොයි හරියටද ඇවිල්ලාද? ඈ රත්මලාන් දෙතර ඇවිල්ලා නේද සුවඳක් දැනෙනවා. අලිබන්හන්තිය ගානකට ආවම හරිද? ඊට පස්සේ කොහෙද ඇවිල්ලා තියෙන්නේ? උරුල පේනවනේ. කොහෙද ඇවිල්ලා තියෙන්නේ? අපි දැන් නියමිත ස්ථානයට ඇවිල්ලා මෙන්න මේක තමයි අවසාන ටෙස්ට් එක. බලනවා ළමයා හරියට කොළඹට ඇවිල්ලාද? මැණික් හා ස්වර්ණාභරණ ඉගෙන ගන්න කියලා. අන්තිම ටෙස්ට් එක කරලා බලනවා ඇත්තටම මේක කොළඹට ඇවිල්ලා තියෙනවා. මෙහෙම ඇහැරලා බලද්දි දලදා මාලිගම දුන්නා. නුවරට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපිට යන්න ඕනි ගමන නෙමෙයි ගිහලා තියෙන්නේ. වෙන ගමනක් තමයි ගිහලා තියෙන්නේ. ඒක තමයි ආ අවසාන ටෙස්ට් එක. මෙන්න මේ ටෙස්ට් එකයි
මෙන්න මේ ටෙස්ට් එකේ එකතුව කරලා තමයි හරියට අපි කොළඹට ගියා එහෙම නැත්නම් මැනිකා ස්වර්ණාපන්න ඉගෙන ගත්තද කියලා බලලා ටීචර් ලකුණක් දෙනවා මෙයා ක්‍රෙඩිට් එක උපයගත්තද කියලා. ඒ ක්‍රෙඩිට් එක යම් සංඛ්‍යා විද්‍යාත්මක ප්‍රතිවේදයක් කරන ඒක A ද B ද C ද D ද S ද කියලා වර්ග කරලා යම් ස්කේල් එකක් තියෙනවා. ඒක ඔයගොල්ලන්ට දැනට අවශ්‍ය නැහැ. ඔන්න ඔය ආකාරයට තමයි ලකුණු දෙන්නේ. ඊටාම සරල ක්‍රමවේදයක්. මේව වැඩක් නෑ. මේක මේ ගුරුවරුන්ට පැහැදිලි කරන්න හදපු එක. අර මග යන ඒවා. බේරුවල කරුතර අම්බලන්ගොඩ අන්න ඒවා ටෙස්ට් කරලා කියන්න දෙනවද ලකුණු? කොහෙද ඉන්නේ කියලා බලලා 70ක් දෙනවා. කොළඹට මාවද කියලා බලලා 30ක් දෙනවා. ඕක 100 එකතු කරලා තමයි අපි හිතමු 75ක් හම්බුණා කියලා. අන්න ඒකට එතකොට A එකක් 60 ගාණක් හම්බුණා නම් B එකක් වගේ පොඩි ස්කේල් එකක් තියෙනවා. අන්න ඒකෙන් තමයි ක්‍රෙඩිට් එක ළමයා පේ කරන්න කියන්නේ. එතකොට විභාගයක් නැහැ. අනිකරම ගුරුවරයා විසින් තමයි මෙතන මේ තක්සේරු 3ක් විතර තියෙනවා මෙතන කරන්න. අර මග එන තක්සේරු ටික මගදී කරන දේවල් ටික අන්න ඒවා 3ක් විතර කරන්න ඕනේ. මෙතන එකක් කරලා බලන්න මේක ගුරුවරයා විසින්මයි මේක කලාප කාර්යාලයෙන් කරන්නේ නැහැ. පළාත් කාර්යාලයෙන් පේපර් එන්නේ නැහැ. මේක පාසල විසින්ම කරලා දරුවා ඒ වාරයෙන් උඩ කරන්නේ. හරි මේ ඔයගොල්ලන්ට අදාළ නැහැ මේ ගුරුවරුන් එකක් තියෙන්නේ. මේ ගන්න එකට කියනවා නිකන් දැනගත්තට ඇති මේ එක විෂයයකට නෙමෙයි කරන්නේ. ඔයගේ විෂයන් කීයටම කරන්න ඕනේද? 14ටම මේ ටෙස්ට් එක කරන්න. ගුරුවරුන්ටත් පොඩි රාජකාරියක් නෙමෙයි එන්නේ. මේ 14ටම මේ ටික කරන්න ඕනේ. 14ම බලන්න ඕනේ අම්බලන්ගොඩට යනවද බේරුවලට යනවද කොළඹට යනවද කියලා 14ම මේ ටික බලන්න. 14ම බලලා නැද්ද? මේ අර වැඩිදුර ඒවා තුනට ඒ තුනටත් කරන්න. ඒක බලලා නැද්ද? අර තීරණ කුසලතා කියලා තව දෙකක් තිබ්බා. ඒකටත් කරන්න ඕනේ. පුදුම කැපකිරීමක් ගුරුවරයාගේ පාර්ශවයෙන් කරන්න වෙනවා. ළමයින්ටත් ඉගෙන ගන්න වෙනවා. ඒ කළා තමයි මේක දෙන්නේ. ලේසි දෙන්නේ නමුත් හැබැයි හොඳයි. දරුවෝ හොඳට ඉගෙන ගනි. නිදහසේ ඉගෙන ගනි. ඒගොල්ලන්ට යම් ප්‍රමාණයක් ඇතුලේ යම් සම්පින්නිත විෂය මාලාවක් ඇතුලේ ඒගොල්ලන්ට හිතන්න පුළුවන් විශ්ලේෂණය කරන්න පුළුවන් නිර්මාණාත්මක හිතන්න පුළුවන් විදිහේ තමන්ගේ කුසලතා එළිදක්ව ගන්න පුළුවන් විදිහේ විෂය මාලාවක් ඔස්සේ ගමන් කරන්න පුළුවන් මේ ආකාරයට මොකද පීඩණයකටපත් වෙලා නැහැ දරුවෝ විභාග මානසිකත්වයක් දැන් නැහැ තරගයක් නැහැ මේ ඉන්න ටියුෂන් යන්න ඕනේද දැන් ටියුෂන් යන්න ඕනෙත් නැහැ ඒතර ටියුෂන් කියන කතන්දරයට වෙලා තරගයක් නැති හින්දා දරුවට මේක ඉස්සරහට යාගෙන ඉන්නේ කියාවක් කියනවා මම හිතනවා දැන් මේ ටික ඔබට මම හිතනවා ප්‍රමාණවත් කියලා දැන ගැනීම කියන්නේ දරුවට ගිහිල්ලා කියන්න පුතේ ක්‍රෙඩිට් කියලා જાතියක් තියෙන්නේ පෙළපොත් නැහැ මොඩියුල් කියලා જાතියක් තියෙන්නේ ඔයගලන්ට ලකුණු දෙන්නේ මෙන්න මෙහෙමයි ඔයගොල්ලෝ ගන්න ඕනේ මේ ක්‍රෙඩිට් මෙහෙමයි ඔයගොල්ලෝ පළවෙනි වාරේදී වුණාට ඔයගලන්ට හම්බෙන්නේ මෙන්න මේවා එහෙම කරන්න යන්න කියන්න තමයි ඕගොල්ලෝ බලන්න මේ දරුවෝ මේ තක්සේරු කරන ආකාර ගෙදර ගිහිල්ලා දෙමව්පියන්ටත් වගකීමක් තියෙනවා ඇත්තටම දරුවෝ මේ ඔස්සේ යනවාද කියලා ඔයගොල්ලෝ පොඩ්ඩක් ගෙදර බලන්න ඊටත් අහන්න ගෙදර ගිහිල්ලා ප්‍රශ්නයක් දෙකක් අහන්න මොඩියුල් එක බලලා අහන්න මේක ඉගෙන ගත්තද පුතේ මේක කොහොමද අහන්න තේතාශ්‍රේ කවුද ඒ හඳුන්වලා නිකමට අහලා බලන්න ඕගොල්ලෝ මේක බලන්න ඔයගොල්ලෝ දන්න දේවලුත් තියෙනවා අහලා බලන්න ඇත්තටම එයා ඉස්කෝලේ කියනවා මොකද්ද ගාල්ලේ ඉඳලා කොළඹට යනවා වගේ ඕගොල්ලොත් අහන්න ඇත්තටම මේ මිනිස්සයා ගාල්ලේ ඉඳලා කොළඹට යනවද මග යනවද හරි පාරේ යනවද කියලා ඒක ඔයගොල්ලන්ට වගකීමක් තියෙනවා මේක බලලා දරුවා බලන්න ඒකට ඔයගොල්ලෝ නිකන් බොරුවට තාක්ෂේරු සිහිත් හදන්න ඕනේ නැහැ. ඒතර ප්‍රශ්නයක් දෙකක් අහලා බලන්න ඇත්තටම මේක යනවද කියලා. හරි ඔය දේවල් තමයි තියෙන්නේ. මම හිතනවා පයශේනියේ දෙමව්පියෙකුට අදාළව දැනගත යුතු කරුණු නව විෂය මාලා ප්‍රතිසංස්කරණයට අදාළව මම කියන්න ඕනේ කිය යුතු සියලු දේවල් මම හිතනවා කිව්වා කියලා ගැටලුවක් නැතුව ඇති කියලා හිතනවා. ප්‍රශ්නයක් කවුරු හරි කියනවද අහන්න අපල. පොඩි හරි ප්‍රශ්නයක් පොඩි උඩ ප්‍රයාසයෙන් ඉන්නකොට පස්සේ මොනවා දැන් තේරුම් ගන්න පුළුවන්. බට මේ මොඩියුල නැති කරලා තියෙන්නේ මොකද අපේද අනාලිසිස් මේ මොඩියුල වලදී ඩේට්ස් එකතු කරගන්න
මොනවද එයා අධ්‍යයනය කරන්න කියන පසුබිම කරන්නේ. ඔව්. පස්සේ පාසල් මට්ටමේ අරගෙන අපි ඒක කරනවා දැන් වර්තමානයේ තත්ත්වය තියෙන කැලණිසෙන් දෙකේ දෙමාපියන් දැන් ගණිතය විද්‍යාව ඉංග්‍රීසි වැනි විෂයන් කීපයක් පස්සේ තමයි දුවන්නේ. එතකොට විභාගෙදී දරුවන්ට දකුණ දෙන්නේ දැන් පොළවල කොහොමරි මැස් වල එකක් ගන්න. දැන් සම්මාන සමත් වෙන්න ඕන කියන සංකල්පෙත් එයාට යන්නේ. නමුත් දැන් මෙතෙන්දී අපිට තේරෙන දේ දැන් සර්ගේ පැහැදිලි කිරීමත් එක්ක අපිට තේරෙන දේ තමයි මේ දැන් දරුවන්ට අනිවාර්යයෙන්ම මේ මොඩියුල 14කට එක වාරයකදී බැරිතර මොඩියුල තුනයි පරිවර්තනීය මොඩියුල දෙකක් එක්කම අනිවාර්යයෙන්ම සම්බවන මේ ක්‍රෙඩිට්ස් දරුවට උපය ගන්න 35. ඔව් ඒතකොට යන්නේ 35 උපය ගන්න දරුවට යනකොට දරුවට අපි කියමු දැන් අපි වෙනදා ගණිතයට බරක් තිබ්බා. ඔව්. විද්‍යාවට බරක් තිබ්බා. ඔව්. ඒතකොට හැබැයි දැන් නමුත් දැන් දරුවට දැන් 35න් ඒ දෙකට අපි වැඩි සමතරීමක් සමෝපියන්නේ අපි ඒ දෙක දැන් යොමු කරගන්න. ඔව්. හැබැයි ගණනුවක් නැහැ. ඔව්. මේ දෙකේ එකතු. ඔව්. නමුත් දරුවා අනිවාර්යයෙන්ම 35 ගන්නවා. ඔව්. මෙතෙන්දී දැන් මේ අමුතු විෂයන් පිළිබඳව දැන් අමුතු විෂයන් එකද තියෙනවා. ඔව්. එතන මේ පිළිබඳව දෙමාපියන් කියලා අපි දන්නේ. ඔව්. ඒතර අන්න ඒව පිළිබඳව ඉදිරියේදී අපි කොහොමද මේකට එකතු කරගන්නේ කොහොමද මේක ගන්න කියන මහත්වර ලබන ඉදිරියේ ඉදිරිපත් කරන්න පුළුවන් මම හිතන්නේ දෙමාපියන් අමුවටම මේ සීමතරයෙන් මම මේ කතා කරනවා. මම හිතන්නේ ගොඩක් වාස්තවයක් මොකද අපි දැන් දන්නේ නැහැ. අපි අතරම දැන් වෙනදා ටියුෂන් එකකට ඇත්තම ශිෂ්‍යයෙක් ඉවරෙච්ච ගමන්ම ගණිතයට මම කියන්නේ දුවනවා. විද්‍යාවට මම කියන්නේ දුවනවා. එතකොට මට තේරෙන දේ තමයි අපි එක විෂයකට දෙයකට කොටුනා එක නෙමෙයි වැඩක් වෙන්නේ. මොකද මේ සියලු ටෙස්ට් වල උපය ගන්න ඉපේක විසරණ යන්න අනිවාර්යයෙන්. මොකද එක තැනකට නැති වැඩක් නැහැ. ඒ නිසා මේ අර ඒව කොහොමද උපය ගන්න මොකද කරන්නේ පිටිපස්සව සර් මම හිතන්නේ නැතුව දැනුත් කරනවා ඉතින් ඒ අපිනම් මාසික වාරේ අවස්ථාවක් තියෙනවා. අපේ පාසල් මට්ටමින් අපිට පුළුවන් ඒක දැනුවත් ගන්න විද්‍යාල මුතිවරයෙක් ඉල්ලීමක් කාර්යයක් තියෙනවා. ඒ ගැටලු නිරාකරණය කරලා දැන් මේක ඇත්තටම ලොකු පාර්ට් එකක් දෙනවා ගුරුවරුන්ට. දැන් ඒක ගොඩක් මෙතන අපි කතා කරේ නෑ. දැන් ගුරුවරු විදියට දැනුවත් වෙන්නේ ඇගීම් කරන්නේ කොහොමද? මේ විෂය මාලාවේ දැන් ඉස්සර අපිට ටීචර් මෙහෙම බ්ලැක් බෝඩ් එකක් වයිට් බෝඩ් එකක් ගිහිනවා. මේක කියාගෙන කියනවා. දරුවෝ ওই පැත්තේ ඉන්නවා. අපිට ටීචර් උගන්වනවා දරුවෝ ඉගෙන ගන්නවා ලියා ගන්නවා. මොකක්ද ඒකට කියන්නේ? ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයක් තිබුණා. ඊළඟට දැන් මේක මෙහෙම අනිත් පැත්තට හැරලා තියෙනවා ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයකට පරිවර්තනය වෙලා තියෙනවා. එතකොට අර පරණ ගුරුවරයා උගන්වපු විදිය නෙමෙයි දැන් අලුත් ගුරුවරයා විමසුම් පාදක අධ්‍යාපනය, ප්‍රශ්න පාදක අධ්‍යාපනය, ව්‍යාපෘති පාදක අධ්‍යාපනය වගේ ඔය වගේ යම් වෙනස් විදිහේ අප්ඩේට් ක්‍රම වලින් තමයි දරුවට විෂය කර්ම සම්භාරය දෙන්නේ. ඉතින් ඒක විමසුම් පාදක අධ්‍යාපනය, විෂය ව්‍යාපෘති පාදක අධ්‍යාපනය වගේ දේවල් නව අධ්‍යාපන ක්‍රමවේදී කියන ක්‍රමවේද ඉගෙන ගැනීමට ගුරුවරු විදියට ලොකු බරක් තියන්න වෙනවා. එහෙම ඉගෙනුවොත් තමයි ළමයින්ට අදාළව ඉහළ මට්ටමේ සිටීමේ කුසලතා නැත්නම් ඉහළ මට්ටමේ ප්‍රඥාන කුසලතාවලට දරුවන්ට ඉස්සරහට ළඟා වෙන්න පුළුවන් ගුරුවරු ඒක කරොත්. ආපහු නැත්නම් පරණ ක්‍රමයේම ගියොත් එමිහන්ටත් මේ සර් කිව්වා වගේ අපි ඉදිරියට පාසල් මට්ටමින් හරි දෙමව්පියෝ අවශ්‍ය ගැටලු දැන් අනිවාර්යයෙන් පොඩි පොඩි දේවල් එන්න පුළුවන් ප්‍රශ්න එන්න පුළුවන් මොකද අලුත් ක්‍රමයක් හින්දා අපි ඒක අනිවාර්යයෙන්ම ඉල්ලීම් පරිදි විදුහල් ප්‍රතිෝගී ඉල්ලීම් පරිදි තෝරු ඉල්ලීම් පරිදි අපි ඒවා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ ගෲප් එකක දිගටම තියනවද? මේක තියෙනවා. අපි මේ ගෲප් එක දැන් මොඩියුල් help test 1 help test 2 කියලා තිබුණා. අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා මේකෙන් ලොකු අප්ඩේට් දෙන්න බලාපොරොත්තු වෙනවා. යාවත් කාලීන කිරීම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ඉස්සරහට ගුරුවරුන්ට අවශ්‍ය කාර්ය පත්‍රිකා අපි හිතමුකෝ මම මේ දෙමෝපියන්ට අදාළව නෙවෙයි කියන්නේ ඒතර ගුරුවරුත් මෙතන රැඳී ඉන්නවා නම් මම ඒගොල්ලන්ට කියන්නේ අපි ඒගොල්ලන්ට අදාළ කාර්ය පත්‍රිකා දිනනවා අපි හිතමු දැන් තේ තාක්ෂණය අගය එකතු කරනවා නම් ඒකට සම්භාවන ඇගීම් තුනක් තියෙනවා ඒ සම්භාවන ඇගීම් තුන ඇත්තට මේ ඇගීමක් එන්න ඕනි ගුරුවරු විදියට ගන්නවා ඔය බ්ලූම් ටැක්ස් නෝනි ඒ වගේ එකක ඒ අධ්‍යයනයේ යම් ස්තරයක් අචීව් කරගන්න පුළුවන් ළඟා කරගන්න පුළුවන් මට්ටමින් තමයි මේ පේපර් එකක් හරි මොකක් හරි කාර්ය පත්‍රිකාවක් හැදෙන්න ඕනේ මතක තබා ගැනීම අවබෝධය යෙදවීම
විශ්ලේෂණය ඒ වගේම තමයි ඉවලුවේෂන් එක ක්‍රියේෂන් නිර්මාණාත්මක කුසල ඒ සියලු දේවල් ළඟා කරගත හැකි මට්ටමකින් තමයි කාර්යපද්ධතියක් නම් නිර්මාණය වෙන්නේ. ඒවා අපි උඹරුන්ට ලබා දීමට අවශ්‍ය කටයුතු කරනවා. ඉතින් ඒකින්ද මේ අපිත් සමග මේ හෙල්ප් ඩෙස්ක් එක සමග සම්බන්ධ වෙන්න අපි ඊට දාන උපකාර ඉදිරියට කිරීමට බලාපොරොත්තු වෙනවා. එහෙනම් මම හිතනවා සියලු දෙනාට ඒක තේරුණා කියලා. අපි ඉදිරියට අපි සමග රැඳී ඉන්න මේ ගෲප් වල අපි මේ යාවත්කාලික කිරීම අවශ්‍ය පුහුණු වීම ගුරුවරු පුහුණු කිරීම අදාළ දේවල් අපි මේ ගෲප් ඔස්සේ කරනවා. ඉතින් සියලු දෙනාට මම හිතනවා තේරුණා කියලා. සුබ රාත්‍රියක්. අපි නැවත හමු වෙමු.